ආයිබෝවන් යෝගා ටිප්ස් බයි සේනානි YouTube channel එකට ඔයාලා වෙනද වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා දන්නවා යෝගාභ්‍යාස ආරම්භ කරන්න කලින් අපි අනිවාර්යයෙන්ම අපේ ශරීරය වෝම් අප් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඇඟ උණුසුම් කිරීමේ අභ්‍යාස කරලා තමයි අපි යෝග පැත්තට යන්නේ. ඉතින් පළවෙනියටම අපි මෙතෙන්දී අපේ ශරීරය සකස් කර ගැනීමේදී මේ වෝම් අප් සෙෂන් එක කොටස් 4කට බෙදෙනවා. පළවෙනි එක තමයි ස්ට්‍රෙචින් පාර්ට් එක, ඒ වගේම ඉන්ඩිවිජුවල් එක්සර්සයිස් ටික. ඊට පස්සේ අපි පවන මුක්තාසන සීරීස් එක කරනවා. අවසානයේ අපි ග්‍රවුන්ඩ් ඉන් වලදී අපේ ඇබ්ස් වලට අවශ්‍ය ඒ අභ්‍යාස ටිකත් සිදු කරනවා. ඉතින් මේ වීඩියෝ එකේම පහළ කමෙන්ට් බොක්ස් එකේ මම දාලා තියෙනවා කොහොමද ස්ට්‍රෙචින් එක්සර්සයිස් ටික සහ ඉන්ඩිවිජුවල් එක්සර්සයිසස් ටික සිදු කරන ආකාරය. ඉතින් මේ වීඩියෝ එක නරඹන්න කලින් මම ඔයාලට මතක් කරනවා අර ලින්ක් දෙකෙන් ගිහිල්ලා අපි කලින් කරපු ඒ වීඩියෝස් ටික නරඹලා මේ වීඩියෝ එකේ තියෙන මේ අභ්‍යාස ටික සිදු කරන්න කියලා. ඉතින් අපි වැඩි වෙලා ගන්නේ නැතුව අපි යමු පවන මුක්තාසන සීරීස් එකට. මේ පවන මුක්තාසන අපේ කරන එකේ ගොඩක්ම වැදගත්කම තමයි අපේගේ ජොයින්ට්ස් ටික අපි ස්මූත් කරගෙන අභ්‍යාස වලට අවශ්‍ය විදිහට අපේ ශරීරය සකස ගන්න එක. මේ ආසන වලටම අපි කියනවා සංදි සුමට කිරීමේ අභ්‍යාස කියලා. මෙතෙන්දී අර කලින් කිව්වා වගේම අපේ අර සංදි වල තියෙන නම්‍යතාවය වැඩි කිරීමක් තමයි මේ අභ්‍යාස වලින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේක ග්‍රවුන්ඩ් ඉන් පැත්තෙන් පටන් ගමු. එන්න අපි මැට් එකට ඇවිල්ලා ඔයාලගේ කකුල් දෙක හොඳට එකට ලං කරලා ඉස්සරහට නිදහස් කරලා ගන්න. හරි? ඒ නිදහස් අරගෙන හොඳට තමන්ගේ කඳ ඍජු කරලා අතේ අල්ල අපි දෙපැත්තට තියලා කඳ ඍජු කරලා ඔන්න අපි තියාගෙන ඉන්නේ. මෙතෙන්දි කඳ පිටිපස්සට බර කරන්න එපා. පුළුවන් තරම් අප බොඩි එක අපි ස්ට්‍රේට් කරලා අභ්‍යාස ටික කරගෙන යන්න උත්සාහ කරමු. හරි? ඉස්සෙල්ලාම අපි පටන් ගමු අපේ ටෝස් වලින්. මෙතෙන්දී ටෝස් වලින් පටන් ගනිද්දී හොඳට හුස්මත් එක්ක ඇඟිලි තුඩු අපේ පැත්තට නමන්න. හුස්ම පිට කරද්දී හැමින් ඇඟිලි තුඩු ඉදිරියට නමන්න. හුස්මත් එක්ක ඇඟිලි තුඩු අපේ පැත්තට නැමුවා. හුස්ම පිට කරද්දී ඇඟිලි තුඩු ඉදිරියට නැමුවා. අපි මේක වාර 10ක් කරමු. 1 බ්‍රීත් ඉන් එකත් එක්කම යන්න මතක තියාගන්න. 2 3 4 5 6 7 8 9 10. මේ අභ්‍යාසය ඉවරලා ඊට පස්සේ අපි යනවා ඇන්කල් එක ගාවට. ඇන්කල් එක ගාවට එද්දි කලින් වගේමයි හොඳට ඇන්කල් එක ගාවින් හුස්මත් එක්ක තමන්ගේ පැත්තට නමන්න. හුස්ම පිට කරද්දී එළියට හිමින් අපේ කකුල් දෙක නමන්න. 10 count 1 2 3 4 5 6 7 8 9 10. හරි? මේ අභ්‍යාසයෙන් පස්සේ අපි ඊට පස්සේ හොඳට මේ ඇන්කල් එක ගාවින් අපේ කකුල රවුමට කරකන්න හදන්නේ. අභ්‍යාස කරද්දී මතක තියාගන්න හැම එකම හුස්මකින්ම පටන් ගන්න. හුස්ම ඉවර වෙනවත් එක්කම මේ රවුම කරකලා තමන් ආරම්භ කරපු තැනට ගේන්න. මේකත් යමු 10 count 1 2 3 4 5 6 7 8 9 10. හරි? යමු ඔය කරපු අභ්‍යාසයෙන්ම අපි ආපස්සට කරමු. 1 හුස්මකින්ම පටන් ගමු. 2 3 4 5 6 7 8 9 10. හරි? මෙතනින් නිදහසලා අපි හැමින් මේ කකුල් දෙක ඔන්න දෙපැත්තට විහිදලා ගත්තා. ඒ විහිදද්දි හරි හොඳට හුස්මත් එක්ක මේ අපේ කකුල් දෙකම ඇතුළට නමන්න. එතකොට හොඳට මේ කකුලේ ලොකු ඇඟිල්ල පොළොව ස්පර්ශ වෙන විදිහට ගන්න. හුස්ම පිට කරද්දි හැමින් මේ කකුල දෙපැත්තට ඒ කියන්නේ පිටට නිදහස් කරා. එතකොට අර සුළඟිල්ල මැට් එකේ වැදෙන විදිහට පොළොවට ඒ කියන්නේ තද කරලා ගන්න කියන්න තමයි මෙතෙන්දී අපි මතක් කරන්නේ. හොඳට හුස්මත් එක්ක ඇතුළට පොයින්ට් වෙනවා. හුස්ම පිට කරද්දි එළියට කකුල නමනවා. 1 side 2 side 3 side 4 side 5
side, 6 side, 7 side, 8 side, 9 side, 10 side. අපි මෙතනින් නිදහස් වෙලා ඔන්න හිමින් කකුල් දෙක ළඟට ගමු. ඒ ළඟට අරගෙන ඔන්න ඉස්සලාම මම මගේ දකුණු පාදයේ නිදහස් කළා. අත් දෙකින්ම මේ තයික ගාවින් අල්ලගෙන අපේ පැත්තට නිදහස් කරනවා. මෙතෙන්දී අපි දන් හිසට පහළ කොටස පහළට නිදහස් කරන්න යන්නේ. හොඳට හුස්මත් එක්ක කකුල ඉහළට ගන්න. ටෝස් අපේ පැත්තට පොයින්ට් කරන්න. හුස්ම පිට කරද්දී හිමින් කකුල පහළට නිදහස් කරමු. 10 count. 1 down, 2 down, 3 down, 4 down, 5 down, 6 down, 7 down, 8 down, 9 down, 10 down. ඊට පස්සේ අපි හිමින් මේ කකුල නිදහස් කරලා හරි අත් දෙකෙන්ම සපෝට් එක අරගෙන මේ කකුල අපි වම් පැත්තට හරව ගමු. හරි මෙතෙන්දී හොඳට මේ කියන්නේ අපි අත් දෙකෙන් සපෝට් එක අරගෙන වම් අතේ වැලමිට තියෙනවනේ ඒ වැලමිට හිමින් මේ යටිපතුලට නිදහස් කරලා ගන්න. ඊට පස්සේ දකුණු අත දකුණු දන හිසට පහලින් අරගෙන පුළුවන් නම් අතේ ඇඟිලි තුඩු එකට ලං කරලා තියාගෙන දැන් ඔයාලා හිතන්න අර ළමයෙක් නලනවා වගේ මේක ළමයාගේ හිස කියලා හිතාගත්තොත් එහෙම සයිඩ් එකට තල්ලු කරලා අපස්සට ගෙන්න. ගොඩක් වෙලාවට ස්ට්‍රෙචින් අඩුයි නම් මේ කකුල මේ විදිහටම ගන්න අපහසු වෙයි. එතෙන්දී අපි කරන්න ඕනේ අපේ අල්ල තියෙනනේ යටිපතුලට නිදහස් කරා, දන හිසට නිදහස් කරා, හිමින් මේ කකුල සයිඩ් එකට තල්ලු කරා. ඒ ඔප්ෂන් දෙකෙන් අර තමන්ගේ ස්ට්‍රෙචින් ලෙවල් එක අනුව පොසිෂන් එක තෝරගන්න. ඒ තෝරගෙන අපි යමු අභ්‍යාසයට. අපි යමු 10 count. 1 2 3 4 5 6 7 8 9 10. හරි මෙතනින් නිදහස් වෙලා අපි ඊට පස්සේ හෙමින් අපේ මේ කකුලමයි ඒ පැත්තේ කකුලමයි ඊට පස්සේ හෙමින් මේ අත නිදහස් කරලා අපි ඉදිරියෙන් අරගෙන හොඳට වැලමිටයි දන හිසයි පටලන්න. ඒ පටලගෙන අපේ දැන් නිදහසේ තියෙන අත තියෙනවානේ. ඔන්න මම මගේ වම් අත ඒ ගනිද්දිත් ඉස්සරහින් අරගෙන හොඳට මේ යටිපතුල අල්ලගන්න. හොඳට යටිපතුල අල්ලගෙන වැලමිට අදින සයිඩ් එකට. ඒ කියන්නේ වම් පැත්තට සයිඩ් එකට ඇද්දා. හරි ඊට පස්සේ හෙමින් මෙතන ඉඳන් අතින් හෙමින් මේ කකුල ෆෝහෙඩ් එක ගාවට ලං කරා. ඒ ලං කරගෙන අපේ පුළුවන් මට්ටමින් අර කලින් කරපු අභ්‍යාසයවයි සයිඩ් එකට තල්ලු කරලා ගෙනාවා. හරි සමහර වෙලාවට ස්ට්‍රෙචින් මදි නම් අපිට ෆෝහෙඩ් එක නියක ලං කරගන්න බැරි වෙයි. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මට්ටම කොතනද? එතන ඉඳන් අභ්‍යාසය අපි සිද්ධ කරමු. හරි අපි මේක 10 count යමු. 1 2 3 4 5 6 7 8 9 10. හරි මෙතනින් නිදහස් වෙලා ඊට පස්සේ අපි ගන්න හදන්නේ මේ දන් හිස අපේ ෂෝල්ඩර් එක උඩට. හරි මෙතෙන්දී අපි අත් දෙක නිදහස් කරලා ගමු යටිපතුලට. හරි යටිපතුලෙන් සපෝට් කරගෙන හෙමින් මේ කකුල අපි තල්ලු කරලා මේ දන් හිස ෂෝල්ඩර් එක උඩට ගමු. ඒ අරගෙන හරි හොඳට තමයි ෆිට කරගන්න මේ කකුල්. ඒ ෆිට කරගෙන අපේ අත තියෙනවනේ. ඒ කියන්නේ අර නිදහසේ තියෙන අත. ඒ අත හිමින් මේ කකුලෙන් උඩින් අරගෙන යටිපතුල අල්ල ගන්න. හරි. ඊට පස්සේ තව ටිකක් හොඳට මේ අත හොඳට කියන්නේ ෂෝල්ඩර් එකයි අපේ දන හිසයි හොඳට ලොක් කරගෙන ඊට අපි මේ නිදහසේ තියෙන දකුණු අත අපි නිදහස් කරලා පහලින් තියමු. ඒ නිදහස් කරද්දී හොඳට මේ අත විහිඳලා අපි චුට්ටක් මේ අතට බර තියන්න කඳත් හිමින් ඉස්සරහට බර තියා ගන්න. හරි. ඊට පස්සේ හරි දැන් ඔන්න හොඳ හුස්මක් එක්ක මේ කකුල හිතන්නකො මට ගන්න පුළුවන් මෙච්චරයි කියලා ඒ මට්ටමට ගන්න. හරි මෙතනින් උඩට තල්ලු කරද්දී හිමින් මේ අතට බර දෙන්න. හරි හොඳ හුස්මක් එක්ක කකුල නිදහස් කරලා අත නිදහස් කරලා ගන්න ඉහළට. හරි හුස්ම පිට කරද්දී හිමින් එන්න ආපස්සට. හරි අපි මේ වගේ වට 10ක් යමු. 1 down 2 down 3 down 4 down 5 down 6 down 7 down 8 down 9 down 10 down. හරි ඒ හැබැයි මෙතෙන්දී සමහරවට උඩටම ගන්න බැයි නම් අපිට හිතන්නකෝ මට මෙච්චරයි ගන්න පුළුවන්. ඒ මට්ටම හරි මුලදී පුරුදු වෙන්න. හරි ඒ ගන්න පුළුවන් මට්ටම හරි මුලදී පුරුදු වෙලා ටික අර ප්‍රැක්ටිස් එකත් එක්කම ස්ට්‍රෙචින් පැත්ත වැඩි කරගෙන අර කලින් වගේම සම්පූර්ණයෙන්ම අභ්‍යාසයට වලට යන්න පුළුවන් වෙයි. හරි ඊට පස්සේ අපි මෙතනින් නිදහස් වෙලා ආපහු අපේ අත් දෙකම මේ කකුලට ගමු. ඒ අරගෙන හොඳට මේ යටිපතුල අල්ල ගන්න. හරි අත ගනිද්දිත් ඉදිරියෙම ගමු.
ඉස්සරහින් අරගෙන හොඳට වැලමිට දෙපැත්තට නිදහස් කරලා දකුණු කකුල දකුණු පැත්තට තල්ලු කරලා පුළුවන් නම් මේ කකුල අපේ කනේ දකුණු පැත්තේ කනට ලං කරගන්න. අපි යමු 10 count 1 2 3 4 5 6 7 8 9 10. අපි ඔහොම ඇදගෙන යමු අපේ වම් පැත්තට 1 2 3 4 5 6 7 8 9 10. Forehead 1 2 3 4 5 6 7 8 9 10. අපි ඊට පස්සේ හෙමින් මේ දකුණු කකුල විරුද්ධ අතේ කියන්නේ වම් අතින් නිදහස් කරලා හෙමින් මේ කකුල දිග ඇල්ල ගන්න. දන් හිස දැමෙන්න දෙන්නේ නැතුව හොඳට මේ කකුල ඍජු කරලා අරගෙන ඊට පස්සේ මේ පැත්තම තියෙන අත නිදහස් කරලා හරි බෙල්ල හරවලා ඒ අතේ ඇඟිලි තුඩු දිහා බලලා රැඳෙන්න. 10 count 1 2 3 4 5 6 7 8 9 10. ඊට පස්සේ හෙමින් අත් දෙකම නිදහස් කරලා අපි මේ ඇන්කල් එකට පහලින් අපේ කකුල අල්ලගමු. ඊට පස්සේ හෙමින් අතේ වැලමිට දෙපැත්තට ඇද්දා හොඳට කකුල ටෝස් පොයින්ට් කරලා ඉහළට තියෙන්නේ. හෙමින් ෆෝර්හෙඩ් එක නිය එක ලං කරලා තියාගමු. 10 count 1 2 3 4 5 6 7 8 9 10. අපි හෙමින් නිදහස් කරගෙන ඒ කකුල අපි පහලින් තියගෙන ඔය කරපු අභ්‍යාස ටිකම අපි කරමු අපේ වම් පැත්තේ කකුලට. හරි. එහෙනම් ඔන්න කලින් වගේම වම් කකුල අත් දෙකේම තයි එකට පහලින් අරගත්තා. හොඳ හුස්මක් එක්ක ඉහළට ටෝස් අපේ පැත්තට හුස්ම පිට කරද්දි පහළට. හරි. 10 count 1 down 2 down 3 down 4 down 5 down 6 down 7 down 8 down 9 down 10 down. ඊට පස්සේ හෙමින් අපි මේ කකුල අල්ලගත්තා. අත් දෙකෙම සපෝට් කරගෙන හරවගත්ත අපේ දකුණු පැත්තට. දකුණු අතේ වැලමිට තමයි අපි යටිපතුලට හිර කරගත්තේ. වම් අතට වම් දන් හිසට පහලින් ගත්තා. කලින් වගේම අපි සයිඩ් එකට තල්ලු කරා. අපි යමු 10 count 1 2 3 4 5 6 7 8 9 10. හරි. ඊට පස්සේ මෙතනින් නිදහස් වෙලා හෙමින් මේ කකුල ඉස්සරහින් අපි වම් අත නිදහස් කරලා ගමු. ඊට පස්සේ අපේ දකුණු අතෙන් මේ කකුල යටිපතුල අල්ලගෙන හොඳට වැලමිට ඇදලා තියාගන්න. දකුණු පැත්තට හෙමින් මේ කකුල ෆෝර්හෙඩ් එකට ලං කරා, සයිඩ් එකට තල්ලු කරා. 1 2 3 4 5 6 7 8 9 10. හරි. මෙතනින් නිදහස් වෙලා මතක ඇති ඊට පස්සේ අපි කරේ මේ දන් හිස අපේ ෂෝල්ඩර් එක උඩට අරගත්ත එක. මෙතෙන්දී අත් දෙකම අපි නිදහස් කරලා කකුලට අල්ලගමු. හෙමින් අත් දෙකම සපෝට් කරලා පුළුවන් විදිහට මේ දන් හිස අපේ ෂෝල්ඩර් උඩට ගන්න. එහෙම බැයි නම් අත පටලගෙන හරි අපි රඳව ගමු. හරි. පුළුවන් අය හෙමින් තල්ලු කරලා ගමු. නැත්නම් අත පටල ගන්න. ඊට පස්සේ දකුණු අතින් මේ වම් කකුලේ යටිපතුල අල්ලගමු. හරි. වම් අත ඔන්න අපි සයිඩ් එකට නිදහස් කරලා තියාගත්තා. මෙතන ඉඳන් කලින් වගේමයි Tamanට යන්න පුළුවන් මට්ටමින් කකුල උඩට නිදහස් කරලා පහළට අපි ගමු. හරි. එන්න හොඳ හුස්මක් එක්ක ඉහළට හුස්ම පිට කරද්දි පහළට. හරි. 2 down 3 down 4 down 5 down 6 down 7 down 8 down 9 down 10 down. හරි. ඊට මෙතනින් නිදහස් වෙලා අත් දෙකෙන්ම අපි ඔන්න යටිපතුල අල්ලගමු. හොඳට වැලමිට දෙපැත්තට ඇදලා තියෙන්නේ. වම් පැත්තට තද කරා, වම් කනට ලං කරා. 1 2 3 4 5 6 7 8 9 10. ඔහොමම අපි යමු දකුණු පැත්තට 1 2 3 4 5 6 7 8 9 10. Forehead 1 2 3 4 5 6 7 8 9 10. අපි ඊට පස්සේ හෙමින් මේ කකුල ඉස්සරහට නිදහස් කරමු අපේ දකුණු අතින් අල්ලගෙන. හෙමින් හොඳට කකුල දිග ඇල්ල ගමු. දකුණු අතින් අල්ලගත්තා. වම් අත නිදහස් කරා. බෙල්ල හොඳට හරවලා වම් අත ඇඟිලි තුඩු දිහා බලමු. 10 count 1 2 3 4 5 6 7 8 9 10. අත් දෙකම නිදහස් කරා. කකුල් දෙක අල්ලගත්තා. හොඳට වැලමිට දෙපැත්තට ඇදලා ෆෝර්හෙඩ් එක නියක ලං කරා. 10 count 1 2 3 4 5 6 7 8 9 10. අපි මෙතන නිදහස් වෙලා
හෙමින් අභ්‍යාස අවසන් කළා. දැන් අර කකුල් දෙක හොඳට ස්ට්‍රෙච් වෙලානේ තියෙන්නේ. ඒක පොඩ්ඩක් අර ලොක් එක චුට්ටක් ලොක් වෙලා ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අත් දෙක දෙපැත්තෙන් තියලා හරි හෙමින් මේ දන හිස ගාවින් හොඳට මේ කකුල පහළට නිදහස් කරලා ගසලා දාන්න. ඕක අපි 10 කවුන්ට් කරමු. කවුන්ට් එකට අර නිදහස් කරන්න එපා. හරි එක දිගට නොනවත්වා පහළට නිදහස් කරමු. 1 2 3 4 5 6 7 8 9 10. එතකොට හොඳට දෙපැත්තට කකුල නිදහස් කරමු. 1 ඒ නිදහස් කරද්දී හොඳට මාපට ඇඟිල්ල සහ පොඩි ඇඟිල්ල පොළවේ ස්පර්ශ කරලා අපස්සට ගෙන්න. 2 3 එක දිගට යමු. 4 5 6 7 8 9